විදේශීය මාධ්‍යවේදීන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන සාර්ථකව අවසන් විය. ශ්‍රී ලංකා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද විදේශීය මාධ්‍යවේදීන් සඳහා වූ දැනුවත් කිරීමේ වැඩසටහන 2026 උත්සවය මාර්තු 20 වන දින කොළඹදී සාර්ථකව අවසන් විය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන රජයේ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් විදේශීය මාධ්‍යවේදීන්ට ලබා දීමේ අරමුණින් මෙම උත්සවය සංවිධානය කරන ලදී. උත්සවය අතරතුර ප්‍රධාන රජයේ ව්‍යාපෘති 3ක් පිළිබඳව සවිස්තරාත්මක පැහැදිලි කිරීම් ලබා දෙන ලදී. ඒවා නම් ප්‍රජා ශක්ති, ජාතික ව්‍යාපාරය, දරිද්‍රතාවය තුරන් කිරීම අරමුණු කරගත් වැඩසටහනකි. රටම එකට ජාතික මුලපිරීම, මත්ද්‍රව්‍ය සහ නීති විරෝධී වෙළඳාම තුරන් කිරීමේ වැඩසටහනකි. ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ ව්‍යාපෘතිය, ප්‍රධාන යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සහ තිරසාර සංවර්ධනයක් ඇති කිරීම සඳහා මුලපිරීමකි. දිවයින පුරා තෝරාගත් මාධ්‍යවේදීන් 25 දෙනෙකු මෙම අවස්ථාවට සහභාගී වූහ. ඔවුන් පළපුරුදු සම්පත් විශේෂඥයින්ගේ දේශනවලට අවධානයෙන් සවන් දුන් අතර සාකච්ඡාවලට ක්‍රියාකාරීව සහභාගී වූහ. මෙම උත්සවය පෙරවරු 9 සිට පස්වරු 1 දක්වා ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. උත්සවයේ ප්‍රධාන කතිකින් වූයේ අනුරුද්ධ ලොකුහපුආරච්චි, ඡායාරූප මාධ්‍යවේදී, ග්ලෝබල් ෆොටෝ කමියුනිකේෂන් පොතේ කර්තෘ ජනාධිපති මාධ්‍යාංශයේ අධ්‍යක්ෂ IMSC FU වුඩ්ලර් මහතා, පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී සහ MS අමිත් මහතා, පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් පුනරුත්ථාපන කාර්යාංශය. මෙම උත්සවය දේශීය මාධ්‍යවේදීන්ට පමණක් නොව විදේශීය මාධ්‍යවේදීන්ටද ප්‍රයෝජනවත් විය. රජයේ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව පැහැදිලි කිරීම් ලබා දීමත් සමග සහභාගී වූ සියලුම දෙනාට ඔවුන්ගේ මාධ්‍ය ක්‍රියාකාරකම් වැඩි දියුණු කිරීමට දුර්ලභ අවස්ථාවක් ලැබුණි. මත්ද්‍රව්‍ය අපරාධවලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග උත්සවයේදී කතා කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක FU වුඩ්ලර් මහතා මත්ද්‍රව්‍ය ආශ්‍රිත අපරාධ පාලනය කිරීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් කළේය. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් සඳහා පුනරුත්ථාපන වැඩසටහන්ද ක්‍රියාත්මක වන බව ඔහු සඳහන් කළේය. මෙතෙක් සිදු කර ඇති අපරාධවල ස්වභාවය සහ අත්අඩංගුවට ගැනීම් සංඛ්‍යාවද ඔහු පැහැදිලි කළේය. නීති විරෝධී ලෙස උපයාගත් මුදල්, වාහන, ඉඩම්, බෝට්ටු සහ අනෙකුත් වත්කම් අත්අඩංගුවට ගෙන ඇති බවද ඔහු පැවසීය. කංසා, හෙරොයින්, කොකේන්, අයිස්, හෂිෂ් සහ එක්ස්ටසි ටැබ්ලට් ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය සම්බන්ධ ක්‍රියාකාරකම් තීව්‍ර කර ඇති බවද ඔහු පැවසීය. මෙම නඩු බොහෝමයක් දැනට අධිකරණ විමර්ශනය යටතේ පවතින බවද ඔහු සඳහන් කළේය.